විෂන්ගේ අපි අද එකතු වෙලා ඉන්නේ DS සේනානායක විද්‍යාලයේ පැවැත්වෙන Live Focus 2026 සජීවී ඡායාරූපකරණ තරගය සමගින්. DS සේනානායක විද්‍යාලයේ ඡායාරූප සංගමයේ විසින් Refraction 2026 වැඩසටහනේ කොටසක් ලෙස මෙම ඡායාරූප තරගය සංවිධානය කර තිබෙනවා. ඉතින් තරුණ පරපුරේ ඡායාරූප ශිල්පීන්ගේ දක්ෂතා සහ නිර්මාණශීලීත්වය අගය කරන මේ වැඩසටහනට විෂන්ගේ ආයතනය අනුග්‍රාහකයෙකු ලෙස එක්ව සිටිනවා. ඡායාරූප දිනයට සමගාමීව පවත්වන කම්පිටිෂන් තමයි අද දවසේ තියෙන්නේ. ඒ ඉවෙන්ට් වලින් විෂන්ගේ ආයතනය අපිත් එක්ක අද සම්බන්ධ වෙනවා. ඉවෙන්ට් කීපයක අනුග්‍රාහකත්වයේ දක්වමින් ඉතින් අපි හරි සතුටුයි මේ වගේ රටේ නම ගිය ආයතනයක් අපිත් එක්ක එකතු වීම සහ ඒකම ඒක නිසා කිසියම් විදිහකට මේ ලයිව් ෆෝකස් වැඩසටහනට ශක්තියක් ලැබෙනවා සහ පොඩි අපි විශ්වාස කරන විදිහට හොඳ පිළිගැනීමක් ලැබෙනවා කියලා මම විශ්වාස කරනවා. කලා මාධ්‍යයක් හැටියට මේක ප්‍රගුණ කරලා ඒගොල්ලන් තරංගවලට සහ මේ ප්‍රදර්ශනවලට යොමු කරාම ඒකෙන් ලබන ජයග්‍රහණ සහ තමන්ගේ පින්තූරයක් ප්‍රදර්ශනය වෙලා ලබන සතුට ඒක කියා නිම කරන්න බැරි දෙයක්. ටයිටල් ස්පොන්සර්ෂිප් එක අපිට දීලා තියෙනවා විෂන්කේ ආයතනය විසින්. සෙග්මන්ට් එකක් තිබ්බා දිනුම් මැදීම් සෙග්මන්ට් එකයි. ඉතින් ළමයි ඒකට ගොඩක් ආසාවෙන් සහභාගී වුණා. ඉතින් ඇත්තටම ආකර්ෂණීය වුණා විෂන්කේ ආයතනය අපිත් එක්ක සම්බන්ධ වුණ එක පිළිබඳව. ඒ නිසා විෂන්කේ ආයතනයට අපිට අනුග්‍රහය දැක්වීම පිළිබඳව ගොඩක් ස්තුතිවන්ත වෙනවා. අපේ Live Focus 2026 කියන්නේ අපේ DS සේනානායක කොලෙජ් ෆොටෝග්‍රැෆික් සොසයිටි එකෙන් කරන ලයිව් කම්පිටිෂන් එකේ. අතරම කිව්වොත් එක තරගකරුවෙක් චැලෙන්ජස් 4ක් කරන්න ඕනේ. එතකොට ඒ පහෙන් 4ක් කළා ඒක අපි මාක්ස් කරලා අපි වෙනම ජජින් පැනල් එකක් ඉන්නේ. ජජින් පැනල් එකෙන් තමයි දෙන ඩිසිෂන් එක තමයි ෆයිනල් ඩිසිෂන් එක. අපේ S2 තමයි ෆොටෝග්‍රැෆි කියන කලාවට වැදගත්ම උපාංගය. දැන් අද කාලේ සමහරක් කට්ටියට තියෙනවා කලර් බ්ලයින්ඩ් වගේ ඉෂුස් S2 එකේ. ගහන සබ්ජෙක්ට් එකේ සමහරක් කලර්ස් පේන්නේ නැහැ. ඒගොල්ලන්ට ඒ සබ්ජෙක්ට් එක අයිඩෙන්ටිෆයි කරගන්න බැරි වගේ ඉෂුස් එනවා. ඒ වගේ ඉෂුස් නැතුව අපි හොඳ සබ්ජෙක්ට් එකක් මේව කරගන්න අපේ S2 එක ගොඩක් වැදගත් වෙනවා අපිට. ඉතින් ඉදිරියටත් මෙවැනිම වැඩසටහනන් තුළින් තරුණ පරපුරේ නිර්මාණශීලීත්වයට අතහිත දෙන්නට විෂන්කේ අපි ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා.